යාළුවනේ අපි අද බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ නවීනත්වය සංවර්ධනය සහ සංචාරක ආකර්ෂණය එකට එක් කරන සුවිශේෂී ස්ථානයක් වන කොළඹ නෙළුම් කුළුණයි. අපි අද නෙළුම් කුළුණ බලන්න ඇවිත් තියෙන්නේ මැකලම් පාරෙනුයි. ඔයාලට දැන් මේ පේන්නේ ප්‍රධාන ඇතුල්වීමේ ගේට්ටුවයි. මෙතනින් ඕගොල්ලන්ගේ වාහනයකින් ආවොත් වාහන ඇතුළට ගන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ නොවන වාහනයකින් ආවොත් මෙතනින් බැහැලා ඔයාලට ටිකට් එක ගන්න කවුන්ටර් එකට යන්න පුළුවන්. ඔයාලගේ වාහනයක ආවොත් මැකලම් පාර දිගේ තව කිලෝමීටර 2ක් වගේ ඉස්සරහට යද්දී වම් පැත්තේ තියෙන NSB ATM එක ගාවින් කාර් පාක් එකට එන්ට්‍රන්ස් වෙන පාර තියෙනවා. මෙතනින් ගියාම අපිට නෙළුම් කුළුණ ළඟින්ම කාර් එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ කාර් පාක් එකෙන් කාර් එක නවත්තලා නෙළුම් කුළුණ දිහාට පයින් යන ගමන් තමයි ඉන්නේ. මෙතනින් ඇතුළු වෙලා ටිකට් කවුන්ටර් එකකින් අපි ටිකට් එකක් ගන්න ඕන. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුට රුපියල් 500ක වගේ මුදලක් අය කරනවා. ටිකට් එක ගත්තට පස්සේ නැරඹුම් මැදිරියට යන්න ඕන ලිෆ්ට් එකකින්. නෙළුම් කුළුණේ සම්පූර්ණ උස මීටර 356ක් වෙනවා. 30ක් තියෙන මේ නෙළුම් කුළුණ හදලා ඉවර වෙලා තියෙන්නේ 2019 අවුරුද්දේ. මහජනතාවට විවෘත කරලා තියෙන්නේ 2022 සැප්තැම්බර් 16 වෙනිදා. අපි දැන් මේ ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. මේකේ පික්සල් බ්ලූම් ඩිජිටල් කෞතුකාගාරයක්, ෆුඩ් කෝට් වගේ ඒවා තියෙනවා. මේ ෆ්ලෝ එකට යටින් බේස්මන්ට් එක තියෙනවා. බේස්මන්ට් එකේ ජෙනරේටර් පද්ධති, ප්‍රධාන විදුලි සහ ජල පද්ධති, ඒ වගේම ප්‍රධාන මුළුතැන්ගේ පිහිටලා තියෙනවා. නෙළුම් කුළුණේ වේගවත් ලිෆ්ට් 8ක් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ ඒ ලිෆ්ට් එකක. මේ ලිෆ්ට් එකක් තප්පරයට මීටර් 7ක වගේ වේගයෙන් ගමන් කරනවා. මේ මහල්වල ගුවන් විදුලි සහ රූපවාහිනී පාලන මැදිරි, උත්සව ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ වාණිජ කාර්යාල වගේ ඒවා තියෙනවා. මේකේ 27 වෙනි තට්ටුවේ බ්ලූ ඕබිට් කියලා කැරකෙන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒක තමයි දකුණු ආසියාවේ උසින්ම පිහිටි කරකැවෙන ආපන ශාලාව. ඒකේ එකවරකට 225කට විතර අසුන් ගන්න පුළුවන්. ඒ 28 වෙනි මහලේ VIP ලක්ෂරි රූම්ස් 6ක් තියෙනවා. මේ ඇවිල්ලා ඉන්නේ 29 වෙනි තට්ටුවටයි. අපි දැන් ඉන්නේ මීටර 244ක් උඩින්. එතන ඉඳලා මුළු කොළඹ නගරයම අංශු 360කින් පැහැදිලිව නැරඹිය හැකි. එන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඉන්දියන් සාගරය, දකුණු කොළඹ වරාය, කොළඹ ඩොක්යාඩ් එක, කොළඹ පෝර්ට් එක, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක, ඕට් සිටි එක, ජනාධිපති ලේකම් කාර්යාලය, ගෝල්ෆේස් හොටෙල් එක, ගංගාරාම පන්සල, විහාර මහාදේවි පාක් එක, නෙළුම් කොකුල තියටර් එක, පාර්ලිමේන්තු එක, PMICH එක, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කැලණි පාලම, සුගතදාස ස්ටේඩියම් එක,
මුතුරාජවෙල තෙල් ගබඩා මධ්‍යස්ථානය, උසාවි සංකීර්ණය වගේ ගොඩාක් තැන් බලා ගන්න පුළුවන්. නැරඹුම් මැදිරියේ ඉඳලා අපි කොළඹ ආවට බලලා ආපහු පහළට යන්න ලිෆ්ට් එක ළඟට තමයි දැන් මේ ආවේ. පහලට ආපු අපි දැන් මේ යන්න හදන්නේ පික්සල් බ්ලූම් ස්ටුඩියෝ එකටයි. මේකේ වැඩිහිටියෙකුට එන්ට්‍රන්ස් ෆී එක රුපියල් 350ක් වෙනවා. ඒ වගේම පොඩි අයට රුපියල් 250ක මුදලක් අය කරනවා. මේකේ පළවෙනි කාමරයෙන් අපිට පැරණි ශ්‍රී ලංකාව ගැන විනාඩි 7ක වගේ වීඩියෝ එකක් පෙන්වනවා. දෙවනි කාමරයෙන් අපිට වර්තමාන කොළඹ නගරය ගැන විස්තරයක් තමයි පෙන්වන්නේ. තුන්වෙනි කාමරය තමයි ලස්සනම කාමරය. අපිට මෙතන ඩිජිටල් පික්සල් ආර්ට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් මේ නෙළුම් කුළුණෙන් එළියට එන ගමන් තමයි ඉන්නේ. එතන එක්සිට් එකත් මාරම වයිබ් එකක් තියෙන තැනක්. ඔයාලත් නෙළුම් කුළුණට ගිහින් තියෙනවා නම් ඔයාලගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. මේ වගේ ලස්සන තැනක විස්තර දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකකුත් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ ලස්සන තැනකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.